ගමේ ලස්සන ගස්වැල් අතරේ පොඩි මීමැස්සෙක් ජීවත් වුණා. ඒ මීමැස්සගේ නම මීකු. මීකු මල්වලට යන්න හරිම ආසයි. උදේම හිරුවෙලියේ ආවම එයා මල් අතරට පියාඹල යනවා. මීකුට පුංචි වැඩක් තියෙනවා. ඒ තමයි මල්වල පැණි ගන්න. ඒත් මීකුට ඒක ලොකු වැඩක් නෙවෙයි හැබැයි. ඒක යාගේ සතුට වෙනුවෙන් කරන පුංචි වැඩක්. මල්ගස් අතරේ ඒ මේ අත පියාඹමින් හියූ හියූ කියලා මල්වල පැණි බීලා යනවා. එක් දවසක අහස කුරුළු රංචුවක් පියාඹමින් ඉන්නවා මිකු දැක්කා. ඒ රංචුවේ ඉන්න ඉතා විශාල පියාපත් තියෙන කුරුල්ලෙක් හිටියා. ඒ කුරුල්ලා එක පාරටම මිකු ගාවට පියාඹගෙන ආවා. ඒ එක්කම මීකු හොඳටම බය වුණා. අයියෝ, ඔයා මාව කෑමක් කරගන්න දෙන්නේ කියලා මීකු පොඩි මල්ගස් අතරේ සැඟවුණා. කුරුල්ල සිනාසෙල කිව්වා, අනේ නෑ මීකු, මම ඔයාව කෑමක් කරගන්න නෙවෙයි ආවේ. මට මල්වල පැණි බොන්න ආවේ. මීකු ටිකක් hina වෙලා කුරුල්ලගෙන් අහුවා. "ඇයි? ඔයාත් මල්වලට ආදරේද?" කියලා. කුරුල්ලා කිව්වා මීකුට, "ඕ, මල් නැත්තම් අපිටත් ලෝකයක් නෑ කියලා. ඒ නිසා මම මේ මල්පැණි හොයාගෙන ආවා" කියලා. ඒ දෙදෙනා හොඳ මිතුරන් වුණා. දවසක් මීකු දැක්කා පොඩි මල් පැලයක් වියලිලා. මල් වැටිලා වතුර නැති වීලා. එයාට මතක වුණා ඒ මොහොතේම තීරණයක් ගන්න. මම මේ මල් වලට වතුර ගන්න යන්න ඕනි කියලා. එයා පියාඹල ගිහින් පුංචි වතුර වලකට බැහැලා එයාගේ පියාපත් තෙත් කරගෙන ඇවිල්ලා වතුර බින්දක් අරන් මල්පත් මත දමා පොඩ්ඩක් බලාගෙන හිටියා. ඒ එක්කම හිමින් හිමින් මල යලි පිපුණා. එදා උදේ සිටම මීකුට දමේ හැම මලක්ම මිතුරන් වුණා. මල් එක්ක ආදරෙන් ගී ගායනා කළා. කුරුල්ලෝ පණුවන් හොඳ සුළංගත් ඒ උයනට ආදරෙන් ආවා. එයා හැමෝම සතුටු කරලා අහසේ පියාඹමින් ආදරෙන් යන්න ගියා. මිතුරන්ට උදව් කරන එක ලෝකේ ලස්සනම දෙයක්.